හරි 2025 අවුගල්ලේ ගාන සාකච්ඡා කරන්න යන්නේ බලමු මොකක්ද තියෙන්නේ කියලා. ගානේ කියනවා f(x) සමානයි x වර්ග ධන x ධන p බෙදීම x ඍණ 1 වර්ග කියලා ගන්නලු. ඒතකොට f(x) කියන්නේ x වර්ග ධන x ධන p බෙදීම x ඍණ 1 වර්ගය. හරි. ඊට පස්සේ කියනවා මේ ශ්‍රිතය y සමාන fx ප්‍රස්ථාරය. ඒ කියන්නේ මෙයාව ප්‍රස්ථාරයක් විදිහට ඇඳලා පස්සේ x කණ්ඩාංගයේ ඍණ 3න් 1 වෙනකොට x කණ්ඩාංගයේ ඍණ 3න් 1 වන ලක්ෂයේදී එහි තිරස් ස්පර්ශෝන්මුඛයේ ඡේදනය කරන බව දී ඇත. තිරස් ස්පර්ශෝන්මුඛයේ ඡේදනය කරනවලු x වල උත්තරේ x වල කණ්ඩාංගය ඍණ 3න් 1 වෙනකොට. එතකොට ඒ ලක්ෂයේ x කණ්ඩාංගෙ දීලා තියෙනවා. අපිට නැත්te මොන කණ්ඩාංගෙද? y කණ්ඩාංගෙ නැහැ. හරි. ඡේදනය වල ලක්ෂයේ x කණ්ඩාංගෙ ඍණ 3 1යි. ඒ වෙනකොට y කණ්ඩාංගෙ මොකක් වෙනවද? ඒ තිරස් ස්පර්ශෝන්මුඛය කැපෙනවනේ. එතකොට y කණ්ඩාංගය වෙන්නේ තිරස් ස්පර්ශෝන්මුඛයගේ තමයි. හරි? හරි. ඒ කියන්නේ නිකන් මෙහෙම කතා කරොත් එහෙම අපි ගානක නිකන් මෙහෙම ගත්තොත් එහෙම අපි නිකන් හිතමු මේ තමයි මේ මම උදාහරණයක් කරගන්නේ y x අක්ෂය දෙක. අපි හිතමු මේක තමයි තිරස් ස්පර්ශෝන්මුඛය. එතකොට මේකේ ওই කැපෙනවා කියනවා x වල ඍණ 3න් එකෙන්. හරි මෙතන තමා ඍණ 3න් එක. හරි. එතකොට මේ ඍණ 3න් එක කැපෙනවනේ. මෙතෙන්ද කැපෙන්නේ. ඔය ප්‍රස්ථාරය මෙහෙම කොහොම හරි යනවා. ඉතින් මේ ප්‍රස්ථාරය මෙතෙන්ද කැපෙනවා. හරි. එතකොට මේ x කණ්ඩාංගය දන්නවා. ඊට දාලා y කණ්ඩාංගය වෙන්නේ කවුද? ඊට දාලා මම කයි y කණ්ඩාංගය මෙයා. මේ කියන්නේ කවුද? මේ තමයි තිරස් ස්පර්ශෝන්මුඛය කියන්නේ. එහෙනම් තිරස් ස්පර්ශෝන්මුඛය හොයාගත්තා නම් ඒ x කණ්ඩාංගයට දාලා y කණ්ඩාංගය හොයාගන්න පුළුවන්. එහෙනම් පළවෙනිට කරමු තිරස් ස්පර්ශෝන්මුඛය හොයන එක. තිරස් ස්පර්ශෝන්මුඛය හොයාගන්න. හරි. ගාන තිරස් ස්පර්ශෝන්මුඛය හොයාගන්න. හරි. තිරස් ස්පර්ශෝන්මුඛය. තිරස් ස්පර්ශෝන්මුඛය හොයන්න කොහොමද? හරි. තිරස් ස්පර්ශෝන්මුඛය හොයන්නේ x කියන කෙනා ධන හෝ ඍණ අනන්තයට යනකොට y ට මොකද්ද වෙන්නේ කියන එක තමයි තිරස් ස්පර්ශෝන්මුඛයක් කියන එකේ තේරුම. x ධන හෝ ඍණ අනන්තයේ පැත්තට යනකොට y කොහෙටද යන්නේ? කාටද ළඟා වෙන්නේ? හරි. බලමු. හරි. එතකොට y සමානයි අපි මේ සාමාන්‍යයෙන් ධන හෝ ඍණ අනන්තයට වගේ ආසන්න කිරීමක් කරනකොට සීමාව පාවිච්චි කරනෝනේ. හරි. ලිමිට් x යනකොට ධන හෝ ඍණ අනන්තයට x යනකොට ධන හෝ ඍණ අනන්තයට y ට මොකද වෙන්නේ? y කියන්නේ කවුද? fx. fx කියන්නේ කවුද? x වර්ග ධන x ධන p බෙදීම x ඍණ 1 වර්ග. x ඍණ 1 වර්ග. මේ ගාන කියන්නේ පළවෙනිටම p ව හොයන්න කියලා. p සමානයි 2 කියලා පෙන්නන්නේ. හරි. මෙන්න තිරස් ස්පර්ශෝන්මුඛය හොයන්න යන්නේ. හරි. දන්නවා අපි තිරස් මේ වගේ සීමා ගානක් විසඳන්නේ කොහොමද කියලා මේ අනන්තයේ තියෙනකොට මේ සියලුම පදවල මාත්‍රයේ පදය පොදු සාධකයකට ඉලියට ගන්න. හරි. ලිමිට් x යනකොට ධන හෝ ඍණ අනන්තයට මෙතන x වර්ගය තමයි මාත්‍රය. එතන x වර්ගය පදයක් ගන්නවා එළියට. 1 යට x ධන p යට x වර්ගය බෙදීම මෙතනින් 1 x යට එළියට ගත්තම වර්ගෙන් එළියට යනකොට යා වර්ග වෙලේ එන්නේ. x වර්ග 1 යට x. හරි. එතකොට මේ x වර්ගයට මේ x වර්ගය කියලා දැන් ආදිශ කරන් තියෙනවා. අනන්තය ආදිශ. 1 යට අනන්තේ දැන් p වල අනන්තේ. හරි. එක්කරීට යට අනන්තයේ වර්ග. මේ ඕනම සංඛ්‍යාවක් අනන්තයෙන් බෙදනවා අපි දන්නවා කීයද? උත්තරේ බිඳුවයි. එතකොට මේක යනවා බිඳුව දෙසට, මෙයක් යනවා උත්තරේ බිඳුව වෙනවා, මෙයක් උත්තරේ බිඳුව වෙනවා. බලන්න සිංහාන උත්තරේ උඩ තියෙනවා 1, යට තියෙනවා 1න් බිඳුව කොටම ඒත් එකයි, එකේ වර්ගය 1යි. උත්තරේ කියන්නේ 1. අනිත් තිරස් ස්පර්ශෝන්මුඛී y ගලගේ කියන්නේ 1යි. මම කලින් උදාහරණයක් විදිහට ඇඳගෙන නිකන් ඇඳ බෙරුවොත් මෙන්න මෙහෙම මේ y අක්ෂය මේ x අක්ෂය තිරස් ස්පර්ශෝන්මුඛයේ තියෙන එකේ මෙන්න මෙතන ඉතින් එකේ මේ තමයි තිරස් ස්පර්ශෝන්මුඛ. හරි. එතකොට ඍණ 3න් එකේදී x වල කණ්ඩාංගයේ ඍණ 3න් එකේදී ප්‍රස්ථාරයේ ඡේදනය වෙනවලු. මෙන්න මේ තිරස් ස්පර්ශෝන්මුඛයේ ඡේදනය වෙනකොට ප්‍රස්ථාර මෙහෙම යන්නේ කියතමු. මේක තමයි ප්‍රස්ථාර කියලා කියයිද? හරි. දැන් මෙන්න ඡේදනය වෙද්දී දැන් ඡේදනය වල ලක්ෂ්‍යයේ කණ්ඩාංගයක් තමයි x කණ්ඩාංගයකට දීලා තියෙනවා. එයාට දාලා y කණ්ඩාංගය කියන්නේ y කණ්ඩාංගය කියන්නේ y කණ්ඩාංගය. හරි.
එතකොට x කණ්ඩායමගේ ඍණ 3න් එක වෙද්දී y කියන y එකයි. හරි. මෙන්න අපි හොයාගත්තා මොකද? තිරස් ස්පර්ශෝන්මුඛය. තිරස් ස්පර්ශෝන්මුඛය කොහෙන්ද යන්නේ? y සමානයි 1 හරහා. y සමානයි 1 හරහා තමයි තිරස් ස්පර්ශෝන්මුඛය ගියේ. හරි. තේරුණා. හරි. y සමානයි තිරස් ස්පර්ශෝන්මුඛය. හරි. හරි. y සමානයි 1. හරි. හරි. දැන් බලන්න. එතකොට මේකේ y කියන්නේ fx හරි. y සමාන fx නේ. එතකොට fx කියන්නේ කවුද? fx කියන්නේ x වර්ගය ධන x ධන p බෙදීම x ඍණ 1 වර්ගය. හරිනේ? හරි මේක තමයි fx කියන්නේ. එතකොට y සමාන fx මේක තමයි ප්‍රස්ථාරයේ සමීකරණය. දන්නවනේ? හරි. දැන් අපි අර කලින් අර ඡේදන ලක්ෂී කණ්ඩායම් හොයාගත්ත මතකයිනේ. ඍණ 3න් එක තමයි x කණ්ඩායමය. ඒ වෙලාවේදී y කණ්ඩායමක 1යි කියලා හොයාගන්න. ඇයි? තිරස් ස්පර්ශෝන්මුඛයේ ඡේදනය කරනවා කියලා කියනොත් මෙතෙන්දී. එතකොට තිරස් ස්පර්ශෝන්මුඛයේ අගය තමයි y කණ්ඩායමේ වෙන්නේ. මම කලින් අන්න වෙන්නේ. හරි. එතකොට මේ තමයි අර ඡේදනය වල ලක්ෂී කණ්ඩායමය. ඒ කියන්නේ මේ ලක්ෂය තියෙන්නේ මොකක් මතද? මෙන්න මේ ප්‍රස්ථාරය මත. ඒ කියන්නේ මෙන්න මෙයා මේ සමීකරණ අනුව ඇඳ ප්‍රස්ථාරය මත තමයි මේ ලක්ෂය ඉන්නේ. ඡේද ලක්ෂයක්නේ. එතකොට මේ ලක්ෂය සමීකරණයට ආශ්‍රිත කරන පුරවල වෙන්නේ. ප්‍රස්ථාරයක් මත තියෙන ලක්ෂයක කණ්ඩායමක මේ ප්‍රස්ථාරය සමීකරණ ආශ්‍රිත කරන්න පුළුවන්. ඉතින් ආශ්‍රිත කළා. හරි. ආදේශ කළා දාන්නේ ඇයි බලන්න මේකේ x කණ්ඩායමකේ දානවා x ට දාලා y දානවා. එතකොට මේ සමීකරණය නොදන්න එකම කෙනා කවුද? නොදන්න එකම කෙනා අපි අන්න එතනින් තමයි අපිට p හොයන්න පුළුවන්. p හොයන්න පුළුවන් එතන. හරි. ආදේශ කරමු y වලට එන්නේ 1. y වලට 1. y වලට 1. x වලට එනවා y වලට 1. x වලට දාන ඍණ 3න් 1. ඍණ 3න් 1 වර්ගය. මෙතන x වලට ඍණ 3න් 1 ධන p බෙදීම ඍණ 3න් 1 ඍණ 1 වර්ගය. හරි. තුල. හරි. මේක මෙහෙම හරස් තුල කරලා මෙහා පැත්තට ගියම මේකෙන් තියෙන හරස් තුල කරා. එතකොට ඍණ 3න් 1 ඍණ 1 වර්ගය සමාන මෙතන තියෙන 3න් 1 වර්ගය ඍණ ධන වෙනවා. ඍණ කෙනෙක් වර්ග වුණා ධන වෙනවා. එතකොට 9න් 1යි ඍණ 3න් 1යි ධන p. හරි. මෙතන සුළු කරලා ගමු අපි පොදු හරයක් අරන් ගිහලා එතකොට 3 පොදු හරය 3. මෙතන 3 කරන්න යටත් 3න් ගුණ කරනවා උඩත් 3න් ගුණ වෙනවා. එතකොට ඍණ 1යි ඍණ 3යි ඍණ 4යි. හරි වර්ග වෙනවා. හරි. මෙතන සුළු කිරීමක් තියෙනවා. දැන් මෙතන p සුළු කරලා ගන්නවා. හරි. මෙතන පැත්ත වර්ග වුණාම මම මෙතන අර මෙයාට කියන්නම්. ඒක අර මෙතන කියන්නම්. හරි. 3 වර්ග වුණාම 9යි. ඍණ 4 වර්ග වුණාම ධන 16මයි. හරි. මෙතන මේ ඍණ සුළු කරලා ගමු. පොදු හරය විතර 9 විතර අරගෙන 9ය. මෙතන තියෙන්නේ 9න් 1. මේක 9 කරන් 3න් ගුණ ගන්නකොට උඩත් 3න් ගුණ වෙනවා. ඍණ 3. හරි. ධන p. හරි. දැන් මේක 9න් 16යි. සමාන මෙතන 9න් 1 ඍණ 3 කිය ඍණ 2යි නේ. ධන p. මේක මෙහාට තරම ඍණ ගෙන ධන වෙනවා. එතකොට 9ය 16 දෙන්නගේ හරය සමානද මේක මෙහාට ධන වෙනවා 16 ධන 2 සමානයි p. එතකොට මම කොන්න පැත්ත මාරු කරලා යනවා p සමානයි 16යි 2යි 18යි 18 දෙකීම 9යි. 18 9 වෙන උත්තරේ දෙක. අන්න p වලට උත්තරය ආවා. දෙකකින් මම ඉඩමදීන මෙහෙන් ලිව්වේ මෙතන කරන් ලිව්වේ ඉඩමදීට. හරි. එතකොට p වල උත්තරේ කියන 2යි. තේරුණානේ? තේරුණා. හරි. එතකොට p වල උත්තරේ හොයාගන්න විදිහ හරි. දැන් අපි එතකොට ප්‍රස්ථාරයේ සමීකරණ මුළුමනින්ම දන්නවා. හරි. නොදන්නා කියන p විතරයි. දැන් p හොයාගත්තා. දැන් p දන්න. හරි. හරි. පළවෙනිට p හොයන විදිය හිතුවේ කොහොමද? p හොයන විදිය හිතුවේ ප්‍රස්ථාරයේ සමීකරණය මේක. මේ සමීකරණයේ p දන්නේ. p දන්නේ. හැබැයි අපිට ලක්ෂයක් ගැන පොඩි විස්තරයක් කියලා තියෙනවා. පොඩි ඉඟියක් කියලා තියෙනවා. ලක්ෂයක x කණ්ඩායමකේ දීලා තියෙනවා. අපි පොඩ්ඩක් හිතලා බලමු සමීකරණය දිහා බලුවම x කණ්ඩායමකට දීලා තියෙනකොට ඒ වෙලාවේ y කණ්ඩායමකේ දැනන් හිටියොත් p විතරයි නොදන්නේ. ඒක p ගන්න පුළුවන්. ඒකෙන් තමයි තිරස් ස්පර්ශෝන්මුඛය අගේ හොයලා එතකොට අර ලක්ෂයේ කණ්ඩායම මෙන්න මේ විදිහට හොයාගෙන ඒ ලක්ෂයේ කණ්ඩායම මේකට ආදේශ කරේ. p හොයා ගැනීම හරිද? හරි. හරි. ගාන ඊළඟට කියනවා fx ව්‍යුත්පන්නය ඒ කියන්නේ f dash x කියන කෙනා ඍණ වරහන් ඇතුලේ 3x ධන 5 බෙදීම x ඍණ 1 ඝනය
මගින් දෙන්න ලබන බව පෙන්වනවා. හරි. පළවෙනි එක කරලා මේක ඊළඟට. හරි. දැන් මේකම කරමු. හරි. හරි. ඊළඟ එක කරමු. හරි. දැන් fx දෙන්නේ. fx සමානයි කවුද? x වර්ග ධන x ධන p කියන්නේ දැන් ධන දෙක p කියන්නේ දෙක ගානේ බව පෙන්වන්න කියලා කියනවා. එතකොට x ඍණ එකේ වර්ග. හරි. 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 දැන් මේකේ පළමු ව්‍යුත්පන්නය. පළමු අවකල සාංකුණේ ගන්න කියන්නේ එක්වරක් මේක අවකලනය කරන්න x විශේෂයි. හරි. ඔන්න මම අවකලනය ගන්න යන්නේ. හරි. හරි. f dash x සමානයි. හරි. බෙදීමක් අවකලනය මතක තියෙන්න ඕන. මෙහෙම අවකලනය කරන්නේ. යට එක්කනා නිකන් ලියනවා උඩ එක්කනා අවකලනය කරලා ලියනවා. හරි. යට එක්කනා නිකන් ලියලා ಗುಣ කිරීම එයා උඩ එක්කනාගේ අවකලනය උඩ එක්කනාගේ අවකලනය මොකද්ද 2x ධන 1 හරි 2x ධන 1 හරි අඩු කිරීම දැන් උඩ එක්කනා නිකන් ලියනවා x වර්ග ධන x ධන 2 දැන් යට එක්කනා අවකලනය කරනවා යට එක්කනා අවකලනය කරන්නේ මේ හරය අවකලනය කරන්න ඕනේ හරය බලන්න හොඳට බලන්න අවකලනය කරන්නේ පළවෙනිට හම්බෙන්නේ අපිට බලය අවකලනය කරලා පස්සේ අතුල අවකලනය කරන්න ඕනේ තේරුණානේ හරි ඔන්න බලය අවකලනය කරන්න යන්නේ දෙක ගත්තා ඉස්සරහට හරි එක එක කඩු කරලා ලියුවා x නේ එක දෙක එක කඩු කරලා ලියුවම 1යි ඔන්න දැන් බලය අවකලනය කරලා ඉවරයි නේ බලය ඉස්සරහට ගත්තා බලය එක කඩු කරලා ලියුවා වැඩේ හරි බලය ඉස්සරහට ගත්තා බලය එක කඩු කරලා ලියුවා හරි ගුණ කිරීම ඇතුලේ අවකලනය දැන් ඇතුලේ අවකලනය බලය අවකලනය කරලා දැන් ඇතුල අවකලනය කරාම x නේ එක අවකලනය x අවකලනය 1යි ඍණ එක අවකලනය බිඳුවනේ ඒතකොට 1යි බිඳුව ගුණ 1යි ඒතකොට මේ ගුණ වෙනවා 1යි උත්තරේ වෙනසක් වෙන්නේ නැහැ හරිද හරි ඔන්න උඩ පෙළිය හරිද යට එක්කනා නිකන් ලිව්වා වතාව උඩ එක්කනාගේ අවකලනය ඍණ උඩ එක්කනා නිකන් ලිව්වා වතාව යට එක්කනාගේ අවකලනය හරි දැන් සම්පූර්ණ වෙදීම යට එක්කනාගේ වර්ගය හරි x ඍණ එකේ වර්ගයේ කියන්නේ කොහොමද හතරින් බල හරි හතරින් බල දැන් බලන්න උත්තරේ තියෙන්නේ මොකද උත්තරේ තියෙන්නේ f dash x වලට තියෙන්නේ x ඍණ එකේ ඝනය කියලා යට තියෙන්නේ x ඍණ එකේ තුන්වෙනි බලය තුන්වෙනි බලයක් වෙන්න නම් අනිවාර්යෙන් මෙතන x ඍණ එකේ එකක් කැපිලා ගිහිලා තියෙනවා එහෙනම් උඩ x ඍණ එකේ එකක් තියෙන්න ඕන පොදුවට හරි එහෙනම් අපි උඩ තියෙන x ඍණ එකේ එකක් පොදුවට අරන් යමු නිකන් කපන්න බෑ මෙතන x ඍණ එක මෙතන x ඍණ වර්ගයක් තිබ්බ කියලා ඒ වර්ගයෙන් මෙතන වර්ගයට කපලා දාන්න බෑ මොකද මෙයා මේ සම්පූර්ණ ඔක්කොලටම අයිති. ඒතර මෙතන වර්ගේ මෙයත් එක්ක කියමු සුළු කරන්න බෑ හරි තනියෙන්. මේ උඩ තියෙන එකනාගෙන් පොදු සාධකයක් කරන් එයාලින් මෙයයි තමයි සුළු කරන්නේ. හරිද? හරි. හරි. මොකද මෙතන උඩින් x ඍණ එකක් ගමු අපි. හරිනේ. x ඍණ එකක් ගමු. උඩින් ගමු x ඍණ එකක් පොදුවට x ඍණ එකක් ගත්තාම ඇතුලේ තුනනවා මෙතන කොල්ලෙක් තුනන x ඍණ 1 2x ධන 1 ඍණ x වර්ග ධන x ධන 2 මෙතන දේවතාවක් තියෙනවා හරි දේවතාවක් x ඍණ එකක් ගත්තා ඉතින් හරි 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 x ඍණ එකක් ගත්තා ඉතින් දැන් මෙතන තියෙන ඕන x ඍණ එකේ 4 විභාග මෙන්න මේ x ඍණ එකට මෙතනින් එකක් කපලා 3යි ඉවරයි කතාව හරි ඔන්න x ඍණ එකේ ගණය නම් හරියට හරිය හරි දැන් උඩ ළමේ සුළු කරන්න තියෙන්නේ මේක ප්‍රසාරණය කරා යන ඩක් ගාලා හරි මේවා මේකේ ප්‍රසාරණය කරා යන 2x වර්ග ධන x ඍණ 2x ඍණ 1 මෙතන ඍණ මුද්දුර වෙන්න ඕන දෙකේ මුද්දුර වෙන්න. ඒ කියන්නේ කෙලින්ම ඍණ දෙකෙන් ගුණ කරලා තියනම් හරි. ඍණ 2x වර්ග ඍණ 2x වර්ග ඍණ 2x ඍණ 4 හරි. ඍණ මුද්දුර වෙන්න ඕන දෙකේ මුද්දුර. ඒ කියන්නේ ඍණ දෙකෙන් ගුණ කරලා තියන හරි. ඍණ 2x වර්ග ඍණ 2x ඍණ 4. හරිනේ. බෙදීම x ඍණ 1 ගන්න. දැන් කොළ සුළු ගන්න තියෙන්නේ ධන 2x වර්ගය ඍණ 2x වර්ගය කැපිලා යනවා. මෙතන ධන x ඍණ 2x කියන්නේ ඍණ x ඍණ x ඍණ 2x කියන්නේ කීයද ඍණ 3x හරි ඔන්න x පත් එක සුළු කරලා ඉවරයි දැන් තියෙන්නේ ඍණ 1යි ඍණ 4යි ඍණ 5යි බෙදීම x ඍණ 1 ධනය දැන් අපිට වෙනවා අන්තිම උත්තරේ තියෙනවා ඍණ එළියට නම් කියලා තියෙනවා පොත්සාරයක තියෙනවා ඍණ එළියට ගත්තම අපිට ධන වෙනවා 3x ධන 5 x ඍණ 1 ධනය. ඔන්න බව පෙන්නන තියෙන උත්තරේ ඉදෙනවා. හරියද? හරි.
එනවා බෙදීමක් අවගන්න. මේක ඕනම කෙනෙක් දන්නවා. හරි. ඊට පස්සේ කියනවා එනයි fx වැඩි වන සහ අඩු වන ප්‍රාන්තර වන්න. fx වැඩි වන අඩු වන ප්‍රාන්තර. ශ්‍රිතය වැඩි වන අඩු වන ප්‍රාන්තර. හරි. දැන් මේ තමයි f dash x වගේ තියෙන පළමු අවකල සංගුණ දාන්න. හරි. අපි දන්නවනේ වැඩි වන අඩු වන ප්‍රාන්තර හොයන්නේ පළමු අවකල සංගුණකින් කියලා. හරි. හරි. මේව හොයන්න. මේ බං. ඒ කියන්නේ නිකන් මම උදාහරණයක් විදිහට කිව්වොත් වැඩි වන කියන උඩට පල්ලට යන කෑමක් තමයි මෙන්න මෙහෙම මොකක් කර මේ ටිකක්. දැන් මේ ප්‍රස්ථාරේ වැඩි වන ප්‍රස්ථාරය කියවන්නේ මේ පැත්ත වමේ සිට දකුණට කියවන්නේ. හරි. වමේ සිට දකුණට යනකොට මෙන්න මේක වැඩි වෙනවා. මෙහි අඩු වෙනවා. මෙතන ආයෙ මෙහි වැඩි වෙනවා. මෙහෙට යද්දි මේක වැඩි වෙවි යනවා. මේ අඩු වෙලා යනවා. මෙතන ආයෙ වැඩි වෙනවා. දැන් බලන්න මේ වැඩි වෙන අඩු වෙන කියන එකේ කතාව මොකද්ද කියලා. වැඩි වෙන කිව්වමයි අඩු වෙන කියන එකේ වෙනස මොකක්ද? වැඩි වෙන කිව්වම මේ වැඩි වෙන පැත්තේ තියෙන ඒ වගේ මේවා අනුක්‍රමණය. අනුක්‍රමණය නේ. වැඩි වෙන පැත්තේ තියෙන කට්ටිය අනුක්‍රමණය වලක්. වැඩි වෙන පැත්තේ තියෙන කට්ටිය අනුක්‍රමණය නේ. අනුක්‍රමණය ධනයි. ඒ කියන්නේ බිඳුර වල විශාලයි. මේ බලන්න අඩු වෙන පැත්ත කට්ටිය මේ මෙතන බලන්න අඩු වෙන පැත්ත කට්ටිය අනුක්‍රමණය කොහොමද? ඍණයි. ඒ කියන්නේ අනුක්‍රමණය ඍණයි. නැවත බලන්න මේ හරි අමෙත් වැඩි වෙන අන්න බලන්න ඒත් අනුක්‍රමණය කොහොමද? ඒත් අනුක්‍රමණය ධනයි. දැන් අපේ නම් කියන්න පුළුවන් මේ fx ශ්‍රිතය වැඩි වෙන අඩු වෙන හොයන්න පුළුවන් මෙන්න මේ වෙනසෙන්. මොන වෙනසෙන්ද? අනුක්‍රමණ ධන ඍණ වෙනසෙන්. අනුක්‍රමණ ධන නම් මොනවා වෙනවද? ශ්‍රිතය වැඩි වෙනවා. අනුක්‍රමණීය ඍණ නම් ශ්‍රිතය අඩු වෙනවා. හරි. එහෙනම් අනුක්‍රමණය චෙක් කළා බලමු. හරි. එතකොට මෙන්න මේකේ වැඩි වෙන අඩු වෙන බලද්දි මේ ප්‍රස්ථාරයේ මෙන්න මේ ටික බලන්න ඕන. හරිද? හරි. අනුක්‍රමණය ටික බලන්න. මේ ප්‍රස්ථාරයේ කෑලි කිහිපයකට කැඩනවනේ. මේ ප්‍රස්ථාරයේ තියෙනවා පළවෙනිද මෙන්න මේ ප්‍රස්ථාරයේ තියෙනවා මේ ප්‍රස්ථාරයේ වැඩි වෙන අඩු වෙන තැන් හොයන්න කලින් අපි හොයන්න ඕන මේකේ ඒ කියන්නේ ඔය වැඩි වෙන අඩු වෙන තැන් වෙනස් වෙන තැන් තියෙනවනේ. දැන් මම කලින් මේ ප්‍රස්ථාරයන්දිදී දැක්කනේ මෙහෙම මෙහෙම ඇන්දර පස්සේ දැන් මේ තැන් වලින් වෙනස් වුණා නැද්ද? දැන් මේ මෙහෙම වැඩි වෙවි ගිහලා මෙහෙන් අඩු වෙනවා. මෙතන තමයි තැන වෙනස් වෙනවා. තේරුණාද? මේවට කියනවා හැරුම් ලක්ෂණ. හැරුම් ලක්ෂණ. හරි. මේව තමයි වෙනස් වෙන තැන්. එතකොට ඔය වෙනස් වෙන තැන් ටික බලන්න ඕන කොහෙතෝ අපිට හිතා ගන්න පුළුවන් ආහාර මෙතනින් මේ ලක්ෂ්‍ය මෙතනින් මෙහාට නම් මොකද වෙන්නේ වැඩි වෙයි වැඩි මෙහෙ නම් මෙහෙට වෙන්නේ මේ අතර ටිකේ වෙන්නේ වැඩි වෙයි මෙතනින් මේ අතර වෙනකම් මොකද වෙන්නේ අඩුයි වෙයි අන්න ඒ වගේ ඒක හැරුම් ලක්ෂ්‍ය ටික හොයා ගන්න බලවෙන්න හැරුම් ලක්ෂ්‍ය ටික හොයා ගන්න ඕනේ බලන්න හරි හැරුම් ලක්ෂ්‍ය වන්නේ කොහොමද හැරුම් ලක්ෂ්‍ය ලැබෙන්නේ පළමු අවකල සංගුණකය බිඳුවට සමාන කරා ඇයි එහෙම වෙන්නේ හැරුම් ලක්ෂ්‍ය අනුක්‍රමණය බිඳුව මේ මෙහෙම හැරුම් ලක්ෂයක් ගත්තාම මෙයා කියන්නේ මෙහෙම අපි ගමු මේ හරිය ගමු මේ මෙයා x අක්ෂයට සමාන්තරයි මෙයාගේ මේ ස්පර්ශකයේ ගාව මෙයා x අක්ෂයට සමාන්තරයි x අක්ෂයට සමාන්තරයි කියන්නේ x අක්ෂයත් එක්ක x අක්ෂයේ ධන දිශාවත් එක්ක කෝණයක් හදන්නේ නැහැ ඒතකොට කෝණය බිඳුවයි එතකොට tan බිඳුවගේ බිඳුවයි මොකද අනුක්‍රමණය කියන්නේ x අක්ෂයේ ධන දිශාවත් එක්ක හදන කෝණය tan නගින් අනුක්‍රමණය කියන්නේ මොකද්ද? අනුක්‍රමණය කියන්නේ x අක්ෂයේ ධන දිශාවත් එක්ක හදන කෝණය tan නගින්. දැන් කෝණය බිඳුව x අක්ෂයත් එක්ක සමාන්තර වුණාම දෙන්න අතර කෝණය බිඳුවයි. දෙන්න අතර කෝණය බිඳුවයි කෝණය බිඳුවකින් tan බිඳුවේ උත්තර බිඳුවයි. අන්න බලන්න. එතකොට මේ වගේ වෙලාවල අනුක්‍රමණය බිඳුවයි. හරි. එතකොට අනුක්‍රමණය බිඳුව වෙලාවල වල තමයි හැරුම් ලක්ෂ්‍ය පවතින්නේ. අනුක්‍රමණය බිඳුව වෙලාවට තමයි හැරුම් ලක්ෂ්‍ය පවතින්නේ. එතකොට f-x පළමු අවකල සංගුණකය කියන්නේ අනුක්‍රමණ සමීකරණය වගේ තමයි. හරි. එතකොට f-x සමානයි ඍණ 3x ධන 5 බෙදීම x ඍණ 1 ඝනය. හරි. අපි මේව ලියමු. f-x සමානයි බිඳුව විට හැරුම් ලක්ෂ්‍ය පවතී. හැරුම් ලක්ෂ්‍ය පවතී. හරි. බිඳුවට සමාන කරමු. ඍණ 3x ධන 5 x ඍණ 1 ඝනය. හරි. බිඳුව වෙන්නේ ඉතින් ලවයේ බිඳුව වෙන්න බෑ. හරේ බිඳුව වුණා කියලා කවදාවත් බිඳුවක් වෙන්නේ නැහැ උත්තරේ. අර්ථ දැක්වෙන්නේ නැහැ. හරි. ඒතකොට මේ උත්තරේ බිඳුව වෙන්න පුළුවන් එකම කෙනා මෙන්න මේ ලවයේ බිඳුව වෙන්නේ. ලවයේ බිඳුව වෙන්න පුළුවන් කියන්නේ 3x ධන 5 සමානයි බිඳුව වෙන්න ඕන. එතකොට x උත්තරත්වයේම x සමාන මේ ඍණ 5 අපිට ඍණ 5 බෙදීම 3යි. අන්න x ඍණ 5 බෙදීම 3ේදී මොකක් තියෙනවද? හැරුම් ලක්ෂයක් තියෙනවා. x ඍණ 5 බෙදීම 3ේදී මොකක් තියෙනවද? හැරුම් ලක්ෂයක් තියෙනවා. හරි. එතකොට මෙන්න මේකේ ඔය අපි ශ්‍රිතය අඩු වෙන වැඩි වෙන ප්‍රාන්ත හොයන්න ගියාම මේ ශ්‍රිතය අඩු වෙන වැඩි වෙන ප්‍රාන්ත හොයන්නේ මෙන්න එහෙම.
ඔය ප්‍රස්ථාරේ කැඩෙන තැන් ටික හොයාගන්න මේ කියන්නේ එහා මෙහා ඒ කියන්නේ වෙනස් වෙන තැන් ටික. හැරවුම් ලක්ෂයක් දාන්න. ඒතකොට හැරවුම් ලක්ෂයේ එහා පැත්තයි මෙහා පැත්තයි අඩු වෙන හෝ වැඩි වෙන මොකක් හරි දෙපැත්ත වෙනස් වෙනවා. හරි. තව තියෙනවා දැන් ප්‍රස්ථාරේ අර්ථ මොකක් තියෙන තැන් තියෙනවනේ. ඒතකොට අර්ථ මොකක් තියෙන තැන් වලින් එහා පැත්ත මෙහා පැත්තත් වෙනස් වෙන්න පුළුවන්. අර්ථ මොකක් වෙන තැන් කියන්නේ සිරස් ස්පර්ශෝන්මුඛ. අපි ගානේ පළවෙනි කතා කරේ සිරස් ස්පර්ශෝන්මුඛ. දැන් කතා කරනවා සිරස් ස්පර්ශෝන්මුඛ. හරි. සිරස් ස්පර්ශෝන්මුඛ කොහොමද ගන්නෙ? ප්‍රස්ථාරයේ අතාර්ථක වෙන තැන්. ඒ කියන්නේ x වර්ගයේ ධන x ධන 2 කියන එක බෙදීම x වෙන එකේ වර්ගය. හරි. ප්‍රස්ථාරයේ මෙන්න මේ ශ්‍රිතය අතාර්ථක වෙන්නේ කොහොමද? හරයේ බිඳුව වෙනකොට තමයි අතාර්ථක වෙන්නේ. එතකොට x සමානයි 1 හරයේ බිඳුව වෙන x වල 1 x සමානයි 1 දී මේ ප්‍රස්ථාරයේ මොකක්ද කරනවද? සිරස් ස්පර්ශෝන්මුඛයක් තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රස්ථාර අතාර්ථක වෙන තැනක් තියෙනවා. හරි. එතකොට මේ ප්‍රශ්‍රිතය අඩු වෙන වැඩි වෙන ප්‍රාන්තර හොයන්න මෙන්න මේ රේඛාවට ඇතුළත් කරගන්න කවුද? සිරස් ස්පර්ශෝන්මුඛ ටිකයි හැරවුම් ලක්ෂ වල x කණ්ඩායම ටිකයි ඇතුළත් කරගන්න ඕන. හරි. ඔය වින පහ බෙදීම. ඔය තියෙනවා සිරස් ස්පර්ශෝන්මුඛ එකතු. හරි. හරි. ඒක හරි. දැන් බලනවා මෙන්න මේ එක් ප්‍රදේශවල අනුක්‍රමණය කොහොමද? f'(x) කොහොමද? මොකද අනුක්‍රමණයේ ධන නම් වැඩි වෙනවා කියලා මම කලින් කරලා පෙන්නුවා. අනුක්‍රමණයේ ඍණ නම් අඩු වෙනවා කියලා පෙන්නුවා. හරි f'(x). මෙන්න බලන්න අපි ආදිශ කරලා බලමු මෙන්න මේ f'(x) මේ ඉන්නේ. ඍණ පහ බෙදීම 3 කියන්නේ ඊට වඩා මෙහා කෙනෙක් අගයක් හිතන්න. මේ පැත්ත කෙනෙක්. ඍණ පහ බෙදීම 3ට වඩා කියන්නේ මෙහා ඍණ 6 බෙදීම දෙක. ඍණ දෙක මෙහෙන් නේ තියෙන්නේ. මේක ඍණ 1.0 ගන්නනේ. මෙහෙ තව තියෙන ඍණ දෙක. ඍණ දෙක දාන්න බලන්න මේකට. ඍණ දෙක දාපුවම මෙතන ඍණ 6යි. ඍණ 6යි ධන 5යි ඍණ 1යි. ඍණයි ගුණනම ධන. මෙතන තියෙන්නේ ඒක උඩ දාන හරි. උඩ දාන ඉන්නේ. උඩ දාන එනවා. ඒක ඍණ දෙක දාපුවම මේ ඍණ දෙක 3 වරක් ඍණ දෙක ඍණ 6යි ධන 5යි ඍණ 1යි ඍණ 1 කරාවක් ඍණ ධන. හරි ධන. යට ඍණ දාන ඍණ 2යි ඍණ 1යි ඍණ 3යි ඍණ 3ේ ගණය. ඍණ 3ේ ඕනම ඔත්තේ ඍණ අගයක ඕනම ඔත්තේ අගයක් ඒ ඍණයි. හරියට. ධන බෙදීම ඍණ උත්තරේ කොහමද? ධනයි ඍණ මෙන්න උත්තරේ ඍණයි. හරි. ඔන්න මේ ප්‍රදේශයේ අනුක්‍රමණය ඍණයි. හරි. ඒ කියන්නේ මොනවා වලද? අඩු වල. හරි. හරි. මෙන්න මේ අතර ඍණ පහ බෙදීම 3යි 1යි අතර බිංදුව දානවා නේ. බිංදුව දාපම උත්තර ධන ධනයි ඍණයි. ඍණ උඩ ඍණ යට බිංදුව ඒ ඍණ එකේ ඝනය කියන්නේ ඒ ඍණයි. හරි. ඍණ බෙදීම කිව්වම ඍණ බෙදීම ඍණ කිව්වම මොකද උත්තරේ? ඍණ බෙදීම දෙන උත්තරේ ධනයි. හරි. හරි. ඊට පස්සේ එකෙන් එහාට දෙක දාමු. 3 වරක් දෙක 6යි 6යි 5යි 11යි අන්න උඩ ඍණ. මේවා ධන වතාව කියන ඍණයි. ඍණ. බෙදීම යට එනවා 3. බලන්න. මෙතන තමයි මම දෙකක් දානවා කියන්නේ. හරි. දෙකෙන් එකක් 1යි 1 ගණන්. ඒ තොරදා. අන්න ඍණ බෙදීම දාන්න. මොකද උත්තරේ? ඍණ බෙදීම දාන්න. මොකද බෙදීම දාන්න කියන්නේ ඍණයි. ඍණ. දැන් මේ අනුක්‍රමණයේ ඍණ කියන්නේ අඩුවන අනුක්‍රමණයේ ධන කියන්නේ වැඩිවන අනුක්‍රමණයේ ඍණ කියන්නේ නැවත අඩුවන. මම කලින් කියනවා අනුක්‍රමණයේ ඍණ වෙද්දී අඩු වෙනවා කියලා පෙන්වන්නේ. හරි. එතකොට මේ ගානේ අහන්නේ fx වල වැඩිවන අඩුවන ප්‍රාන්ත හොයන්න කියලා. එතකොට අපි ලියන්න පුළුවන් ගානේ මේක පිළිවෙල කරගෙන යන්න මේ ඉඩමදි කියලා මම මේ පැත්තෙන් ලියන්නේ. මේක කරලා මෙතනින් පස්සේ තමයි මේ කැලේ යටින් ලියන්නේ. හරි. හරි. එතකොට අනුක්‍රමණය කියන්නේ fx අඩුවන වැඩිවන ප්‍රාන්ත හොයද්දී fx පළවෙනි කියන්නේ වැඩිවන ප්‍රාන්ත. fx වැඩි වෙන ප්‍රාන්ත වෙනම යන්නේ fx වැඩි වෙන ප්‍රාන්ත fx වැඩි වෙන ප්‍රාන්ත කියන්නේ මොනවද fx වැඩි වෙන ප්‍රාන්ත කියන්නේ මේක විතරයි ඍණ පහ බෙදීම 3යි ධන 1යි අතර ඔන්න උත්තරේ හරි නේද හරි මේක තව විදිහකට ලියන්න මෙහෙම ඕන ඍණ පහ බෙදීම 3යි රවුම් වරහන් කම 1 රවුම් වරහන් හරි හරි මේ රවුම් වරහන් කියන්නේ මෙන්න මෙයා අයත් නෑ කියන එක හරි අයත් නෑ අයත් නෑ කොටු වරහනක් දැම්මොත් අයිති වෙනවා අයත් හරි fx වැඩි වෙන ප්‍රාන්ත එතකොට ඔය වගේම fx අඩු වෙන ප්‍රාන්ත fx අඩු වෙන ප්‍රාන්ත නම් දෙකක් තියෙනවා නේ මේ ඍණ අනන්තයේ සිට ඍණ පහ බෙදීම 3 වෙනකම් ඍණ අනන්තයේ සිට ඍණ පහ බෙදීම 3 වෙනකම් හෝ නැත්නම් එකේ සිට ධන අනන්තය වෙනකම් හරි හරි දැන් මේ උදේගේ මමගේ ආකාර දෙකක් එක්ක මේ විදිහට ලියන්න ඕන නැත්නම් මේ විදිහට ලියන්න ඕන දෙකෙන් එක විදිහකට විතර ලියන්න. කොයියක් දෙකෙන් එක විදිහට ලියන්න.
යට මේ උත්තර දෙකක්. හරි මේ දෙක අනිවාර්යෙන් ලියන්න ඕන. මේ දෙක එක්ක මේ විදිහට ලියන්න ඕන නැත්නම් මේ ආකාරයෙන් මේ දෙක ලියන්න ඕන. හරි ඒ කියන්නේ මේ ආකාරයෙන් ලියන්නේ කොහොමද? ඊට පස්සේ මම පොඩ්ඩක් මෙහෙ කියලා පෙන්නන්නම්. මේක ලියන්නේ මේ ආකාරයෙන් මෙන්න මෙහෙම. ඍණ අනන්තය ඍණ පහ බෙදීම 3. දෙපැත්තම සමාන වෙන්න අයිති වෙන්නේ නැහැ නේ කියන රවුම් වල. කෝ කියන්නේ මොකද්ද? මේලය. එහා පැත්තේ එකේ සිට ධන අනන්ත වෙනවා. අන්න ඕක දෙල්මන දෙන්න. හරි? කෝ කියන්නේ මේ. හරි. කෝ කියන්නේ මෙයාට එක්ක මෙයා ලියනවා. හරි. ඔන්න fx විතේ අඩුවන වැඩිවන ප්‍රාන්තර ඔක්කොම හොයලා ඉවරයි. හරි. හරි fx විතේ අඩුවන වැඩිවන ප්‍රාන්තර හොයලා ඉවරයි. හරි. හරි. අඩුවන වැඩිවන ප්‍රාන්තර හොයලා ඉවරයි. හරි. ඊට ගාන කියන්නේ මොකද්ද? බලමු මොකද්ද ගාන කියන්නේ කියලා. හරි. අඩුවන වැඩිවන ප්‍රාන්තර හොයලා. ඊට කියනවා y සමාන fx ප්‍රස්ථාරයේ හැරුම් ලක්ෂයේ කණ්ඩාංග හොයන්න. y සමාන fx කියන මේ ප්‍රස්ථාරයේ හැරුම් ලක්ෂයේ කණ්ඩාංග හොයන්න. මතකද හැරුම් ලක්ෂයක් හොයාගත්තා. හැරුම් ලක්ෂය මොන කණ්ඩාංගෙද මේ? මොන කණ්ඩාංග? මේ තමයි හැරුම් ලක්ෂයේ x කණ්ඩාංගය. හැරුම් ලක්ෂයේ කණ්ඩාංගය කොහොම x කණ්ඩාංගය විතර දැනගෙන ඉඳලා බෑ y කණ්ඩාංගය සොයන්න ඕනේ. දැන් x කණ්ඩාංගය දන්නවා නේ y කණ්ඩාංගය සොයාගෙන. ඒතකොට හැරුම් ලක්ෂයේ කණ්ඩාංගය හරි. හරි. දැන් බලන්න. අපි කලින් මෙන්න මේක මෙහෙම දාලා හරි. මෙන්න මෙතන අපි මෙන්න මේ හැරුම් ලක්ෂය උපරිමය දවමක් කියලා හොයාගෙන මෙතනින් හොයන්න පුළුවන් එක තමයි අනුක්‍රම දෙක එක්ක. මෙන්න මේකනේ හැරුම් ලක්ෂය. මේ හැරුම් ලක්ෂය මේ කියන පහ බෙදීම තුනෙන්නේ තියෙන්නේ. හරි. බලන්න මෙතන අනුක්‍රමණය ඍණයි. ඍණ අනුක්‍රමණය කියන්නේ මෙහෙම එකක්. මේ අනුක්‍රමණය ධනයි. ඒ කියන්නේ මෙහෙම එකක්. තේරුණාද? හරි. මේ අනුක්‍රමණය ඍණයි කියන්නේ මෙහෙම අනුක්‍රමණය ධනයි කියන්නේ මෙහෙම. එතකොට මේ ලක්ෂ්‍යයේ තියෙන හැරුම් ලක්ෂ්‍යය මොන ලක්ෂයක්ද? උපරිමයක්ද අවමයක්ද? මේක අවමයක්. අවම ලක්ෂයක්. හරි. එතකොට මේ ප්‍රස්ථාරයේ හැරුම් ලක්ෂ්‍යය මොන ලක්ෂයක්ද? අවම ලක්ෂයක්. හරි. අවම ලක්ෂය. එතකොට අවම ලක්ෂයේ කණ්ඩාංගයෙන් කොහොමද මේ අපි x කණ්ඩාංගය දන්න හැබැයි y කණ්ඩාංගය හොයාගන්න ඕනේ. x කණ්ඩාංගය දනකොට y කණ්ඩාංගය හොයන්නේ කොහොමද? ඕලෙල් වගේ තමයි සමීකරණ ආදේශ කරලා x y හොයන්න තියෙන්නේ. x ආදේශ කරලා y හොයන්න තියෙන්නේ. හරි. අන්න මේක මම කරනවා දැන්. හරි. පොඩ්ඩක් ඕනනම් මම මේක අපිට පස්සය ඕන වෙයි. ඒකෙන් මම මේක පොඩ්ඩක් මේ පැත්තෙන් ඉඳ ගන්නවා. එක ඉන්න පහ විදිහට තුන f dash x මේක අන්තිම උත්තරය ආවෙන්නේ දාන්න. මෙතන රින. හරි. මේක තේරුණානේ? හරි. ඊට පස්සේ බලන්න. මෙතන අපි දානවා මේ ආවෙත් අවමයක් කියලා. හරි. ඒක ලක්ෂ්‍ය අවම ලක්ෂ්‍ය. හරි. දැන් හැරුම් ලක්ෂ්‍ය කණ්ඩාංගනේ. අපි හැරුම් ලක්ෂ්‍ය x කණ්ඩාංගය දන්නවා. එතකොට අපි හොයන්න ඕනේ හැරුම් ලක්ෂ්‍ය කණ්ඩාංගය. එතකොට අපි හොයන්න ඕනේ x සමානයි ඍණ පහ බෙදීම 3 විට කවුද හොයන්න ඕනේ? y හොයන්න ඕනේ. y කවුද කියලා හොයන්න ඕනේ. ඒක තමයි අපි කණ්ඩාංග හොයන්න තියෙන y කණ්ඩාංගය හොයාගන්න ඕනේ. හරි. දැන් අපි දන්නවා y සමානයි x වර්ග ධන x ධන 2 බෙදීම x ඍණ 1 ඝනය කියලා දන්නවනේ. ගණනේ වර්ගයනේ. x වර්ග ධන x ධන 2 බෙදීම x ඍණ 1 වර්ගය. හරි. දැන් මේකේ x වලට අගය ආදාස කරලා y වල උත්තර ගන්න දී. හරි. x වලට ගන්න දෙන්නේ කොල්ලෝ ඍණ පහ බෙදීම 3 ඍණ පහ බෙදීම 3 වර්ගය. ඍණ පහ බෙදීම 3 ධන 2 බෙදීම ඍණ පහ බෙදීම 3 ඍණ 1 වර්ගය. සුළු කිල්ලක් තියෙන්නේ 3 වර්ගේ 9යි ඍණ 5 වර්ගේ ධන 25යි ඍණ 3 යට 5යි ධන 2යි මෙතන කොල්ලා පොදු වරයක් ගත්තම 3 ඍණ 5යි මෙතන පොදු වරය ගන්න 3 කරන්න උඩක් 3 ඉන්නේ તો ඍණ 3යි ඍණ 5යි ඍණ 8යි ඒකේ වර්ගය හරි සුළු කිල්ලක් තියෙන්නේ මම මේක මෙතෙන්ද ගන්නම් ඒ බලන්න පොදු හරේ 9 කරලා ගමු කොල්ල උඩ පොදු හරේ 9යි 25 තියෙනවා මේක 9 කරන් 3 ගුණ වෙන්න ඕනේ එතකොට උඩත් 3 ගුණනම් 15යි ඍණ 15යි ඍණ 15යි මේක යට හරේ 9න් ගන්න යටයි උඩයි දෙකම 9 ගුණ 9 දෙක 18යි ධන 18යි හරි සම්පූර්ණ බෙදීම මේක ඍණ 8 වර්ගයේ ධන 64යි බෙදීම 3 වර්ගයේ 9යි මෙන්න මේ 9 මේ 9 කැපිලා යනවා සුළු කරන් තියෙන්නේ 25න් 15ක් කීයද 25න් 15ක් 10යි 10යි 18යි කියන 28යි 28 බෙදීම 64 මේක මට පේනවා බෙදෙනවා 4යි නේ 7 ඒ 4ක් 4 28යි මෙතන 4 කියන්නේ 16 නේ ඔව් 16 හරි ඔන්න y වලගේ කියන 16න් 7යි එතකොට අපි දන්නවා හැරුම් ලක්ෂ්‍ය කණ්ඩායම මොකක්ද
හරි මේවා ඔක්කොම පිළිවෙල පද ලියවෙන් යන්න ඕනේ මේ ඉඳලා දින ඔක්කොම ලියන්න හරි. ඒතර අපි ලියන්න ඕනේ හැරෝම් ලක්ෂ්‍ය කන්නා. එහෙනම් පද ලියන්න ඕනේ දැන් මෙතනින් එහාට. හරි. ඒම නිසා හැරෝම් ලක්ෂයේ ඛණ්ඩාංකය සමානයි ඍණ පහ බෙදීම තුන තමයි ස්කන්ධාංකයේ යුග මතකයි ඍණ පහ බෙදීම තුන මේ විදිහට හැරෝම් ලක්ෂ්‍ය ඍණ පහ බෙදීම තුන තමයි ස්කන්ධාංකයේ යාට දාලා y කන්නයි කවුද 7 බෙදීම 16. ඔන්න හැරෝම් ලක්ෂ්‍ය ඛණ්ඩාංක වලින් තියෙනවා. ඔන්න හැරෝම් ලක්ෂ්‍යත් වලින් මේකේ හැරෝම් ලක්ෂ්‍ය ඛණ්ඩාංක වලින් ඉවරයි. හරි නේද? තේරුණා නේද? හරි. තේරුණා. හරි. ගානේ ලොකු දේවල් ටිකක් නෑ ඉතින් වෙනදා වගේම තමයි. අර පළවෙනිට p වලින් තිබ්බ එක තමයි පොඩ්ඩක් වෙනස් වෙලා තිබ්බේ. හරි. වෙනදා වගේම මතක් ගන්නවා. හරි. හරි. ඒතර හැරෝම් ලක්ෂ්‍ය ඛණ්ඩාංකෙට ගන්නවා. හරි දැන් දාලා 7ට 16 නේ. 7ට 16. හරි. අපි ඒක දාගෙන ඉන්නේ. මෙතන අපිට හැරෝම් ලක්ෂ්‍ය දෙන්න ඛණ්ඩාංකෙ මම දාගන්න ඕන. ඍණ පහ බෙදීම 3යි 7ට 16. හරි. ඔන්න හැරෝම් ලක්ෂ්‍ය ඛණ්ඩාංක. හරි. හරි. දැන් මේක මම මේ පොඩ්ඩක් මෙතන ගානේ මට මෙතෙන් අර ගාන්න මේක ඕන වෙන හින්දා මම මෙතෙන් පැත්තෙන් ලියා ගන්න. හරි. ඔය මේ දාගන්න ඕනේ. හරි. ඊට පස්සේ ගන්නවා කියන්නේ ඊට පස්සේ කියනවා fx දෙවන ව්‍යුත්පන්නය. ඒ කියන්නේ දෙවන අවකල සංගුණකය f double dash x කියලා ගෙන මෙන්න මෙහෙම මගෙන් දෙනු ලබන බව දී ඇත. ඒකෙන් දෙනවා. එතකොට බව දී ඇත කිව්වම බව පෙන්නන්න ඕනද? ඒ උත්තර ගන්න පුළුවන්. ඒ උත්තර ගන්න පුළුවන්. හරි අය බව පෙන්නන්න යන්න එපා. කියලා තියෙන්නේ බව දී ඇත. හරි. එතකොට f double dash x කියන කවුද? මෙන්න f double dash x ඉන්නවා. f double dash x කියන කවුද? 6යි x ධන 3 බෙදීම x ඍණ 1 4වෙනි බලය. හරි. ඔන්න 6යි x ධන 3 x ඍණ 1 4වෙනි බලය මේක තමයි f double dash x කියන්නේ දෙවන අවකල සංගුණකය. හරි. එහෙම දිනනවා කියලා කියනවා. හරි. fy සමාන fx ප්‍රස්ථාරයට ඍණ 3යි භාගෙහිදී නතිවර්තන ලක්ෂයක් ඇති බව වෙනවා. හරි. නතිවර්තන ලක්ෂයක් තියෙනවා කියලා වෙනවා. හරි. කොහොම නතිවර්තන ලක්ෂය වන්නේ කොහොමද? හැරෝම් ලක්ෂය වෙන්නේ කොහොමද? පළමු අවකල සංගුණකයේ බිඳුවට සමාන කරා මොනවද දෙන්නේ? හැරෝම් ලක්ෂය එනවා. හැරෝම් ලක්ෂය උපරිම ලක්ෂය වෙන්නත් පුළුවන්, අවකල ලක්ෂය වෙන්නත් පුළුවන්. එහෙනම් නතිවර්තන ලක්ෂය වන්නේ දෙවන අවකල සංගුණකයේ බිඳුවට සමානයි. දෙවන අවකල සංගුණකයේ බිඳුවට සමාන කරාම නතිවර්තන ලක්ෂය එනවා. හරි. දෙවන අවකල සංගුණ. හරි. අපි දාමු මේ f double dash x සමානයි බිඳුව විට නතිවර්තන ලක්ෂ්‍ය පවතී. හරි. යනම කලින් මේක බැලේ බලලා යන්න බා. හරි. ඔන්න නතිවර්තන ලක්ෂ්‍ය යන්නේ යන්නේ. මෙන්න මේ දිනවා 6යි x ධන 3 බෙදීම x ඍණ 1 4වෙනි බලය සමානයි බිඳුව. කොල්ල මේ උත්තරය බිඳුව වෙන්න මේ ළමයේ බිඳුව වෙන්න x ධන 3 සමානයි බිඳුව x සමානයි කියන ඍණ 3යි. ඔන්න x වල ඍණ 3 නතිවර්තන ලක්ෂ්‍ය තියෙනවා කියලා මේකෙදි ආවා. හැබැයි එහෙම ආව ඵලෙට අපිට කියන්න බෑ ඒක නතිවර්තන ලක්ෂ්‍යක්මයි කියලා. නතිවර්තන ලක්ෂ්‍ය දිහා චෙක් කරලා බලන්න. කොහොමද චෙක් කරන්නේ? මෙන්න මෙහෙම චෙක් කරන්න. මේ බලන්න. හරි. දැන් මේකට දානවා අපි නතිවර්තන ලක්ෂ්‍ය චෙක් කරද්දිත් අපි දානවා නතිවර්තන ලක්ෂ්‍ය දාන. ඒ අතරේ අර අතාර්ථික වෙච්ච අගයන් මොකද ප්‍රස්ථාරය අතාර්ථික වෙනකොට එහා පැත්ත මෙහා පැත්ත වෙනස් වෙන්න පුළුවන් ලකුණු. හරිද? එතකොට මේ හැම එකටම කලින් අපි අර ශ්‍රිතය වැඩි වෙන අඩු වෙන ප්‍රාන්ත හොයද්දි මොනවද මේ රේඛාන්තර දැම්මේ? හැරෝම් ලක්ෂ්‍ය ටික දැම්මා. අර සිරස් ස්පර්ශෝන්මුඛට ටික දැම්මා. සිරස් ස්පර්ශෝන්මුඛ කියන්නේ ශ්‍රිතය අතාර්ථික දැන් එකම. හරි? මේකෙදි මෙන්න මේ නතිවර්තන ලක්ෂ්‍යයි කියලා ආපු තැනක් දානවා. ඒ වගේම අර අතාර්ථික වෙන තැන. ඒ කියන්නේ සිරස් ස්පර්ශෝන්මුඛ ටිකත් මේකට දානවා. හරි? එතකොට සිරස් ස්පර්ශෝන්මුඛය අපිට මතකයි x වල 1 යාවේ. x සමාන 1 තමයි සිරස් ස්පර්ශෝන්මුඛය යාවේ. නතිවර්තන ලක්ෂ්‍ය වෙන්නේ මෙතන දෙන තුන. ඒවනේ ඍණ 3. හරි. ඍණ 3. හරි. දැන් බලනවා මෙයාගේ මේ f double dash x ගේ ලකුණ කොහොමද මෙතෙන්ද කියලා. මේ කියන්නේ මේ ප්‍රදේශවල. මේ f double dash x කියන්නේ ඇත්තටම අවතලතාවය පිළිබඳ එකක්. හරිද? හිතන්න ඕන නතිවර්තන ලක්ෂ්‍ය කියන්නේ මෙන්න මේවා හිතන්න මෙතන නතිවර්තන ලක්ෂ්‍ය. ගේමුත් මම හිතන්නේ මෙහෙම නැද්ද කියලා. මොන ඔහොම කියලා. දැන් බලන්න මෙන්න මේ නතිවර්තන ලක්ෂ්‍ය තියෙන වෙනස. හරි. මේ නතිවර්තන ලක්ෂ්‍යයේ දෙපැත්තේ අපිට එහෙම මේ අනුක්‍රමණ ගැන එහෙම කියන්න බෑ. හරි. මේ පැත්තට අනුක්‍රමණය දාන මේ දානවා මේ පැත්තට අනුක්‍රමණය දාන්න එහෙම වෙන්න පුළුවන්. එහෙම තමයි. හරි. ඒක අනුක්‍රමණ වෙනසක් කියව නෑ. හරි. අනුක්‍රමණ වෙනසක් තියෙනවා නේ. හැරෝම් ලක්ෂයක් වෙනවනේ. එතකොට මේක නතිවර්තන ලක්ෂ්‍යක අනුක්‍රමණ වෙනසක් කියව නෑ. මේක කියන අවතලතාවයේ පිළිවෙත වෙනසක්. මේ බලන්න. දැන් මේ ලක්ෂයේ මෙතන තමයි මම ඔය කියන නතිවර්තන ලක්ෂය කියලා ගන්නකො. මේ තමයි නතිවර්තන.
නතිවර්තන ලක්ෂ්‍යයෙන් මෙහා පැත්තේ කෑල්ල ගත්තම වල පේනවා නේද? පේනවා නේද? මේක තියෙන්නේ මෙහෙම හැඩයක්. මේ අවතලයි කියන්නේ මොකද්ද? අපි අවතලයි කියන්නේ මෙන්න මෙහෙම එකනේ. අවතල කාටකවත් එහෙම කරගන්න මෙන්න මෙහෙම ඒවා. මේ අවතලයි කියන්නේ මෙන්න මේ පැත්ත අවතල. මෙන්න මේවට තමයි අවතල කියන්නේ. උත්තල කියන්නේ මේ පැත්ත. මේ පැත්ත උත්තරයි. මේ පැත්ත උත්තරයි. මේ පැත්ත අවතල. මේ පැත්තෙන් මෙලොවද අවතල තියෙන්නේ. තේරුණාද? එතන අවතලතාවය කියන්නේ මෙන්න මේ වක්විච්ච මෙන්න මේ පැත්තෙන් බලන්න. දැන් මේ බලන්න. මේ පැත්තෙන් බැලුවම තමයි අවතලතාවය පේන්නේ. මේ පැත්තෙන් බලන්න. මේකට කියනවා කොළොම යටි අවතල. යටි අවතල. ඇත්තටම යටි අවතල පැත්තේ f'(x) ගේ ලකුණ ගත්තොත් ඍණයි. මේකේ අවතලතාවය පේන උඩු පැත්තෙන් බලන එක උඩු අවතල. ඇත්තටම මේකේ f'(x) ගේ ලකුණ ධනයි. බලන්නකොල්ලෝ මෙන්න මෙතන නතිවර්තන ලක්ෂයක් තිබ්බොත් නතිවර්තන ලක්ෂයේ දෙපැත්තේ අවතලතාවය වෙනස් වෙලා තියෙන්න ඕන නැත්නම් ඒක නතිවර්තන ලක්ෂයක් නෙමෙයි වෙනවා. දැන් හිතන්න ඕක මෙහෙම ඇවිල්ලා මෙහෙම තිබ්බනම් මේක නතිවර්තන ලක්ෂයක් නෙමෙයි බලන්න. දැන් මේ අවතල මේක යටි අවතල. දැන් මේ දෙපැත්තෙම මේ ලක්ෂයේ දෙපැත්තේ දෙපැත්තම යටි අවතල. ඉතින් අවතලතාවය වෙනසක් තියෙනවද නැහැ. ඉතින් ඇත්තනේ මේක ඇවිල්ලා අපි මෙහෙම කියවද කියනවද නතිවර්තන ලක්ෂ කියලා. මෙහෙම ඒවා ඉතින් මේ උඩට යන්නේ. මේ හරි ලක්ෂයක් නෙමෙයි. මෙහෙම ආවා නැත්නම් හරි බලලා කියනවා. තේරුණාද? හරි. දැන් නතිවර්තන ලක්ෂයක් වෙනවා මොකද වෙන්න ඕනේ? නතිවර්තන ලක්ෂයක් වෙනවා නති ලක්ෂයේ දෙපැත්තේ අවතලතාවය වෙනස් වෙන්න ඕන. මාරු වෙන්න. හරි. එහෙනම් අවතලතාවය බලන්නේ f'(x) කියලා ලකුණේ. එහෙනම් f'(x) කියලා ලකුණු චෙක් කරලා බලමු. f'(x). ඍණ තුනට මෙහාට ගන්න. ඍණ 4 ගන්න ඍණ 4. දාන්න f'(x) ඍණ 4. ඍණ 4 දැම්මම ඔයගොල්ලෝ මෙතන ඍණ 4යි මෙතන ඍණ නේද? ඍණ උඩ ඍණයි. උඩ ඍණයි. යට කොහොමත් ඕන කෙනෙක් දැම්මම ධනයි. මොකද හතරවෙනි බලය කියන්නේ ෂුවර් ඇන්ඩ් ෂොට් ධනයි. මොකද විරක්තේ බලයේ උත්තරේ ධනයි. ඒක ඍණ බෙදීම ධන ඍණයි. ඍණ 3යි ධන 1යි අතර තියෙන බිංදුව දාන්න. බිංදුවයි කො බිංදුව දානවා උඩ ධනයි. උඩ ධනයි. යට කොහොමත් ධනයි. එහෙනම් යට අනිවාර්යෙන් උත්තරේ ධනයි. එකෙන් එහා පැත්තේ අතම ලොකු ටික කරන්න ඕනේ. හරි. එකෙන් එහා පැත්ත කියන්නේ ඉතින් එහාට මේ ටිකිරි ලෝකවස්ථාවක් නක් මේ නතලතල ලක්ෂ දෙපැත්ත අවතලතාවය මාරු වෙනස් කියලා ආවා. නමුත් මේක දාමු. එකෙන් එහා පැත්ත කියන්නේ ධනයි උඩ ධනයි. යට කොහොමද ධනයි. ඒක මේ ධනයි තමයි. හරි. එතකොට මේ ධනයි. හරි. මේ බලන්න. එතකොට අවතලතාවය ගැන ලියනකොට මේක මොකද්ද? ඍණයි කියන්නේ යටි අවතල. ධනයි කියන්නේ උඩු අවතල. උඩු අවතල. මේකත් ඇවිල්ලා උඩු අවතල. බලන්න අපි නතිවර්තන ලක්ෂයක් කියලා ගත්ත තැන දෙපැත්තේ ඇත්තම අවතලතාවය වෙනස් කරලා යටි අවතලෙන් උඩු අවතලට ඇවිල්ලා. අන්න ඒ කියන්නේ මේක නතිවර්තන ලක්ෂයක් තමයි. පළවෙනිට අපි කොල්ලෝ උතෝර මොකද කරන්න ඕනේ? මෙන්න මෙහෙම අවතලතාවය ඒ කියන්නේ මේ f'(x) සමානයි බිංදුව කරලා නතිවර්තන ලක්ෂයක් තියෙනවා කියලා බලන්න. හරි. නතිවර්තන ලක්ෂයක් x සමාන ඍණ 3 දී තියෙනවා කියලා එනවා. නමුත් එහෙම ආව ඵලයට අපිට කියන්න බෑ මේක නතිවර්තන ලක්ෂයක්මයි කියලා. නතිවර්තන ලක්ෂයක් මුද කියලා චෙක් කරන්න මෙන්න මේ වගේ මෙන්න මේ ආව නතිවර්තන ලක්ෂයයි අර අතාත්තු ගුණ අගයයි. ශ්‍රිතේ අතාත්තු ගුණ ඒ කියන්නේ සිරස් ස්පර්ශ වුණා ඒ අගයයි දාලා මේකට දාලා චෙක් කරලා බලනවා මෙයාගේ මෙන්න මේ දෙවන ව්‍යුත්පන්නයේ ලකුණ කොහොමද? දෙවන ව්‍යුත්පන්නයෙන් ලැබෙන්නේ අවතලතාවය. හරි. පළමු ව්‍යුත්පන්නයෙන් ආයේ මොකද? අනුක්‍රමණ. දෙවන ව්‍යුත්පන්නයෙන් එන්නේ අවතලතාව. හරි. අවතලතාවයේ ලකුණු චෙක් කරලා බලමු. ඍණ ධන. අන්න මේ නතිවර්තන ලක්ෂයක් කියලා ආපු තැනේ දෙපැත්තේ ඇත්තටම අවතලතාවය වෙනස්. ඒ කියන්නේ මේක ෂුවර් ඇන්ඩ් ෂොට්. මේක මොකද්ද? නතිවර්තන ලක්ෂයක්. අන්න දැන් අවතලතාවය වෙනස් වෙන මේ නතිවර්තන ලක්ෂයක්. නතිවර්තන ලක්ෂය මොකක්ද හොයන්න කියන්නේ? හොයන්න කියනනේ නතිවර්තන ලක්ෂය ඛණ්ඩාංගය හොයන්න කියනනේ. ප්‍රස්ථාරයේ ඍණ 3යි භාගෙදී නතිවර්තන ලක්ෂයක් තියෙනවා කියන්නේ. හරි. එතකොට මේක නතිවර්තන ලක්ෂයක් ෂුවර්. මේකෙන් පස්සේ මේක ඇඳෙන්න ඕන. හරි. හරි. දැන් x සමාන ඍණ 3 නතිවර්තන ලක්ෂයක් කියලා තියෙනවා කියලා ෂුවර්. දැන් අපි කරන්නේ නතිවර්තන ලක්ෂයේ ඛණ්ඩාංග ගන්න x සමාන ඍණ 3 දී y හොයන්න ඕනකොළු. x සමාන ඍණ 3 දී y හොයන්න ඕන. x සමාන ඍණ 3 දී y හොයන්න ඕන. මම මේක සම්පූර්ණයෙන්ම ගන්නම්. x සමාන ඍණ 3 දී y හොයන්න ඕන. හරි. හරි. මතකයි නේද? y සමාන fx නේ. අපි යන ප්‍රස්ථාරය fx යනවල x වර්ග ධන x ධන 2 බෙදීම x ඍණ 1 වර්ගය. මතකයි? හරි. දැන් අපිට තියෙන්නේ x සමාන ඍණ 3 විතර y හොයන්න. දාන්න ඍණ 3.
y එනවා. ඍණ 3 වර්ගය ඍණ 3 ධන 2 ඍණ 3 ඍණ 1 වර්ගය මේ x කියන හැමතැනම ඍණ 3 දාන්න විතරයි. ඍණ 3 වර්ගයේ ධනාවයයි ඍණ 3යි ඍණ 1යි ඍණ 4යි ඍණ 4 වර්ගය ධන 16යි. 9 3ක් 6යි 6යි 2යි 8යි. 8 යට 16 කියන්නේ කොල්ලෝ භාගයයි. අන්න ආවා x සමාන ඍණ 3 දී y උත්තර කියන භාගයයි. එම නිසා නතිවර්තන ලක්ෂයේ खंडांकය සමානයි. खंडांक කියන ඍණ 3යි ධන භාගයයි. ඍණ 3යි ධන භාගයයි. ඉවරයි. හරි. මේ මෙතනින් ඉවරලා මෙතෙන් ආවයි. හරි. හරි. දැන් ගොඩක් දුරට ගන්න ඉවරයි. දැන් අපිට තියෙන්නේ මොකද? හැරවුම් ලක්ෂ්‍ය ස්පර්ශෝන්මුඛ හා නතිවර්තන ලක්ෂ්‍ය දක්වමින් y සමාන fx ප්‍රස්ථාරය දාසරණ කලින්. දැන් නම් y සමාන fx ප්‍රස්ථාරය දාසරණ කරනවා කියන මහ දෙයක් නෑ. මොකද ඔක්කොම වලදී. ඔක්කොම හම්බෙලා තියෙනවා. හරි. දැන් මම මේක මගන්න. හරි. 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 මට අර කලින් ඇඳපුවම අර මතකයි නේද? උපරිම මේ fx වැඩි වෙන අඩු ප්‍රාන්තරය එන්නේ. අන්න ඒකේ කෑල්ල ඇත්තටම ඕනේ. මම අර කලින් මැකුවට ඒකේ කෑල්ල එකේ හැරවුම් ලක්ෂයක් තිබේ කියලා පරිණ පහ බෙදීම තුනේදී නේ. ඉත පහ බෙදීම තුනේ තිබ්බේ. ආයෙ තිබ්බා මේක අතාත්මික ලක්ෂය එකේ තිබ්බා. එතකොට මේක f'(x) තිබ්බේ. දාමයක් තිබ්බේ. f'(x) තිබ්බේ. මෙහා පැත්තේ ඍණ ධන ඉන්න ඕනේ තිබ්බේ. හරි. අතමත විල හොදම තිබ්බේ. හරි. ඒවා හරි. දැන් මේක කණ්ඩායමකට දාන්න හැරවුම් ලක්ෂය කණ්ඩායමකට දාන්න. හරි. දැන් ප්‍රස්ථාර අනිත්‍ය වැඩේ මෙහෙමයි කරන්නේ. මේ බලන්න. පළවෙන්න ගහ ගන්නවා අපේ කාර්සි තලය ගහගෙන පළවෙන්න මේක ලකුණු කර ගන්නවා ඔයගොල්ලෝ මොනවද? ශ්‍රිතය අතාත්වික වෙන්න. ඒ කියන්නේ මොනවද? සිරස් ස්පර්ශෝන්මුඛ ගහ ගන්න මේකේ. සිරස් ස්පර්ශෝන්මුඛ. සිරස් ස්පර්ශෝන්මුඛයක් තියෙන්නේ x සමාන කීයද? 1 x සමාන 1 දී. මතකයි නේද? මෙන්න මේක මම උන්නම් ආයෙ කරලා වෙන්නම් මේ. y සමාන මේක ශ්‍රිතේ උනේ x වර්ග ධන x ධන 2 බෙදීම x ඍණ 1 වර්ගනේ. කොල්ලා එතකොට ශ්‍රිතය අතාත්වික වෙනවා කියන්නේ මේක අතාත්වික වෙනවා මේ උත්තරේ. මේ උත්තර අතාත්වික වෙන්නේ කොයි වෙලාවෙද? මේ උත්තරේ අතාත්වික වෙන්නේ හරය බිඳුව වෙනකොටනේ. මොකද ඕනම සංඛ්‍යාවක් බිඳුවෙන් බෙදුවොත් අතාත්වික වෙන්නේ. බිඳුවෙන් බෙදෙනකොට අතාත්වික වෙනවා. බිඳුවෙන් බෙදෙන්නේ බිඳුව වෙන්නේ x වල කීය වැටෙනවද? x වලට කීය වැටෙනවද? යට හරය බිඳුව වෙන්නේ. x වලට ධන 1 දාපුවම මේ 1 ඍණ 1 බිඳුව. අන්න එහෙනම් x වල x සමානයි 1 දී තමයි අතාත්වික වෙන්නේ. ඒ කියන්නේ සිරස් ස්පර්ශෝන්මුඛ තියෙන x සමානයි 1 දෙනවා. අර x සමානයි 1 තමයි සිරස් ස්පර්ශ. මෙන්න x සමානයි 1. මෙතන කියලා ගන්නවා. x සමානයි 1. එඳ x සමානයි 1. හරි. මේ සිරස් ස්පර්ශෝන්මුඛ දාගන්න. හරි. පළවෙනි ගානේ සිරස් ස්පර්ශෝන්මුඛ දාගෙන ඉන්නවා. හරි. හරි. ඊට පස්සේ සිරස් ස්පර්ශෝන්මුඛ දාගත්තා. දැන් අපිට පුළුවන් හැරවුම් ලක්ෂ ලකුණු කරගන්න. හරි. හැරවුම් ලක්ෂ මතකයි නේද? මෙතෙන් ඍණ 5 බෙදීම 3. ඍණ 5 බෙදීම 3 දී හැරවුම් ලක්ෂය ආවේ ඍණ 5 බෙදීම 3යි 7 යට 16 කියලා ආවේනේ. ඔය තමයි හැරවුම් ලක්ෂය කණ්ඩායම. හරි. ඍණ 5 බෙදීම 3. ඍණ 5 බෙදීම 3 කියන්නේ මම කියන ඍණ 1 පනලා තියෙන්නේ. මේක 1යි කියලා ගත්තොත් මෙතන ඍණ 1යි. ඍණ 1 පනලා මම මෙහෙම කියනවා. ඍණ 5 බෙදීම 3යි. එතකොට යාට දාලා y කණ්ඩායමේ 7 බෙදීම 16යි. හරි. 7 බෙදීම 16යි. 7 බෙදීම 16 කියන්නේ අපි 7 බෙදීම 16 කියන්නේ එකට වඩා අඩු භාගයකට වඩා අඩුයිනේ. මම නිකන් කියන්නම් මේ වගේ කියලා 7 බෙදීම 16 කියන්නේ. හරි. එහෙනම් මේ වගේ 7 බෙදීම 16 මේ තල සටහන අනිත් කියන්නේ හරියටම පරිමාණ දෙන්න ඕනේ නැහැ. හරි. එතකොට හැරවුම් ලක්ෂය වෙන්නේ මේ බලන්න මෙන්න මේකෙන් ඉන්න විදිහ. මෙන්න මෙතන තමයි කොල්ල හැරවුම් ලක්ෂයක් තියෙන අපිට මේ හැරවුම් ලක්ෂය මොකක්ද? මේ හැරවුම් ලක්ෂය අවමයක්. මේ තියෙන අවමයක්. එතකොට මෙතන පොඩි මෙන්න මෙහෙම මාර්කයක් දාගන්න. හරි. අවම පැත්තට හැරෙනවා කියන පොඩි අවම හැඩයක් තියෙන පොඩි මේකක් දාගන්න. හරි. දැන් මෙතනින් හර අඳින්න තියෙනවා. හරි. ඔන්න අපි දන්නවා මෙතනින් එහාට ප්‍රස්ථාරය අඳින්න කොහොමද කියලා මේවා. මෙහෙට යන්න. මෙතනින් අර බලමු මෙන්න මේ දින 5න් 3න් මේකෙන් එහාට මේ දින 5න් 3යි ධන 1යි අතර. මේක අපි දන්නවනේ මෙහෙමත් කොහොමද මේ උඩට දෙන්නේ මේ එන්නේ උඩට මෙහෙම ඇවිල්ලා මේ. දැන් මේක අතර කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙනවා සිරස් ස්පර්ශෝන්මුඛය. සිරස් ස්පර්ශෝන්මුඛයක් ළඟදී මෙන්න මේක සමාන්තරව යනවා. හරි. අපි දන්නවනේ. ඔය අනන්තරව මොකද මේක? නෝමයක්.
හරි උන් දිගටම යනවා කැපෙන්නේ කොහොමද ඡේද ලක්ෂයක් නැහැ මෙන්න මේක තමයි ස්පර්ශ වුණ හරි අර උන ස්පර්ශ වුණ එක හරි එතන ඒ ගන්න තියෙනවා හරි ඊට පස්සේ මෙතනින් මෙහාට යමු මෙතනින් මෙහාට දැන් නතිවර්ග දැන් මෙතන තමයි හැරුම් ලක්ෂ්‍ය හරි හැරුම් ලක්ෂ්‍ය හරි දැන් කොල්ල මේකේ නතිවර්ග ලක්ෂ්‍යකුත් තියෙනවානේ නතිවර්ග ලක්ෂ්‍යකුත් තියෙනවානේ නතිවර්ග ලක්ෂ්‍ය තියෙන්නේ කොහෙද නතිවර්ග ලක්ෂ්‍ය තිබ්බේ ගාණ දිලා තිබ්බනේ ඍණ 3යි භාගෙදි මේක තමයි නතිවර්ග ලක්ෂ්‍ය ඒක ඍණ 3 මෙහෙ තියෙන්නේ මේකෙම අපි දෙනවා ඍණ 3යි ධන භාගෙ භාග කියන්නේ කොල්ල මීකට වඩා උඩ තනක් මොකද 16 බෙදීම 7 බෙදීම 16 කියන්නේ භාගකට 8 බෙදීම 16 නේ භාග ඊට වඩා වැඩි භාගය කියන්නේ මේක මෙතන ඉන්න මේ වගේ තරක් තියෙන භාගය කියන්නේ මෙතන තමයි අපි නිකන් එහෙම ගන්න ඕනේ නැහැ හරියට මම මේ හරි කියන භාගය මොකද දවස් 8ක් නේ හරි මේ තමයි භාගය එතකොට මේ වගේ තැනක තමයි මොකක්ද තියෙන්නේ නතිවර්ධන ලක්ෂ්‍ය තියෙන්නේ හරි නේද නතිවර්ධන ලක්ෂ්‍ය තියෙන්නේ මේ වගේ තැනක හරි නතිවර්ධන ලක්ෂ්‍ය හරි දැන් ෆොල්ලෝ අපි දන්නවා මෙයා මේම ඇවිත් දැන් මේක මේ හැඩේනේ මේකේ මේ පැත්තට ගියා මේකේ මේ පැත්තට එන්න ඕනේ මෙහෙම එනවා මේක මෙහෙම මේ පැත්තට එනවා මෙහෙම හැඩේ මේ පැත්තට එනවා මේ පැත්තට නතිවර්ධන ලක්ෂණ කොල්ලා මේක හැරෙන්න ඕනේ මේ පැත්තට මේක හැරෙන්න ඕනේ මේ පැත්තට හරි ඔන්න මේ ටික හරි නතිවර්ධන ලක්ෂණ නම් ටික හරි මෙතනින් එහාට අනන්තයට කොහොමද යන්නේ මෙතනින් එහාට අනන්තයට කොහොමද යන්නේ කියලා අපි x අනන්තයට ධන හොරන අනන්තයට යනකොට y ද මොකද වෙන්නේ කියලා හෙව්වනේ ඒ මොකද්ද ඒ තමයි තිරස් ස්පර්ශෝන්ගේ එහෙනම් තිරස් ස්පර්ශෝන්ගේ ආදී තිරස් ස්පර්ශෝන්ගේ කියේ තිබේ y සමානයි 1 y සමානයි 1 ගොල්ලෝ y සමානයි 1 තමයි තිරස් ස්පර්ශෝන්ගේ තිබේ දැන් y සමානයි 1 කියන්නේ කොහෙද කියලා බලන්න ඕනේ මේ හරියද කොහෙද කියලා බලන්න ඕනේ හරි මෙන්න මේ ඔක්කොම වල බලන්න මෙතන එකද දන්නේ නැහැ නේ අපි නිකන් චෙක් කරලා බලමු පොඩ අපි මෙතන මේ දැන් අපි තිරස් ස්පර්ශෝන්මුඛ යන ගෙනියනවා තිරස් ස්පර්ශෝන්මුඛ කියන්නේ y සමාන 1 නේ අපි දැන් මෙතන y සමාන මෙතන කැපෙන තැනක් තියෙනවා අපි දන්නේ y සමාන 1 කියන්නේ මෙතන උඩරද පල්ලද කියලා ඒක කැපෙන තැන පොඩ්ඩක් චෙක් කරලා බලනවා හරි කැපෙන තැන කියන්නේ කීයද කියලා මොකද මෙතනින් උඩද පල්ලද කියලා හොදා ගන්න බෑ මේක තව සලහන් නැදීනේ හරි උඩද පල්ලද කියලා දැනගෙන ඉන්න ඕනේ පළවෙනිට උඩද පල්ලද කියලා බලා ගන්න කොල්ලෝ අපි කරන්න ඕනේ කැපෙන තැන x කන්නාගේ ෂුවර් නේ x කන්නාගේ කියන්නේ මේක කැපෙන තැන x කන්නාගේ බිඳුව බිඳුව දාලා බලන්න බිඳුවයි බිඳ උඩ දෙක බෙදීම මෙතන බිඳුවක රිකේ වගේ එකයි දෙක බෙදීම කියන්නේ දෙකයි මෙතන තියෙන්නේ කීයද මේ කැපෙන්නේ දෙකේදී හරි කැපෙන්නේ දෙකේදී එහෙනම් එක කියන්නේ ඊට වඩා පල්ලෙහා එක කියන්නේ ඊට වඩා පල්ලෙහා මම කියනවා මේ හරි කියලා එක කියන්නේ මේක පරිමාණ වෙන්න ඕනේ නැහැ හරි පරිමාණය හරියටම තියෙන්න ඕනේ මෙතන හරියටම දෙක එන්නේ මීට වඩා උඩින් කියන එක දැනගත්තා නම් ඇති අපි හරි උඩ උඩින් තමයි තියෙන්නේ එතකොට මෙන්න මේ හරිය තමයි තිරස් ස්පර්ශෝන්මුඛය යන්නේ මේ තමයි එක හරි මෙතන තමයි එක තේරුණා නේද ඒ කියන්නේ මේ මම මෙතන මේක දාලා බැලුවේ මෙතනින් ඒ කියන්නේ මේක මේ උඩින්ද යන්නේ පල්ලෙන්ද යන්නේ කියලා හොයා ගන්න ඕන හරි එතකොට මේක හරි පරිමාණ නැහැ කියන සමහර දැන් මෙතන භාගයට වඩා මෙතන මේ භාගයට වඩා පොඩ්ඩක් අඩු වෙලා මෙතන ලොකු ඉච්ඡර ප්‍රමාණයක් තියෙනවා එතකොට මේ භාගේ නම් මෙතන භාගයක් තියෙනවා ඒක පොඩි නේද ඉච්ඡර පරිමාණ ගැන හිතන්න එපා හරියට යන තැන තමයි හිතන්නේ අර යනදා උඩින්ද පල්ලින්ද ඒක හරියට තියෙනවා දල සමහරව යන්නේ කියන්නේ පරිමාණය හරියටම තියෙන්න ඕනේ නැහැ හරිද ඒ කියන්නේ මේ එකකට සෙන්ටිමීටරයක් තියෙනවා නම් ඒකක භාගයකට සෙන්ටිමීටර භාගයක් තියෙනවා කියලා එහෙම පරිමාණය ඕනේ නැහැ හරි හරියටම යන්නේ කොහොමද කියලා හරියට තිබුණා කියන්නේ දල සමහරව කලින් කියලා වචනේම කියන්නේ හරි ප්‍රස්තාවයේ දසමහරව කලින් කියන්නේ හරි එතකොට මේ එකට දැන් අපි දැන් මේ කැපෙන ගන්න දෙකෙන් කැපෙන කියලා ගන්න. එතකොට දෙකෙන් කියන්නේ තිරස් ස්පර්ශෝන්මුඛ උඩින් තමයි මෙතන කැපෙන්නේ. හරි. මේක චෙක් කරගන්න. හරි. එතකොට තිරස් ස්පර්ශෝන්මුඛ තමයි කොළමේ. හරි. දැන් බලන්න නතිවර්තන ලක්ෂ්‍ය කියන්නේ මෙන්න මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙම තියෙන නතිවර්තන ලක්ෂ්‍ය කියන්නේ මේකේ මෙහෙම කෙනෙක් වෙන්න බෑ. මේකේ මෙහෙම කෙනෙක් වෙනවා. මෙහෙමනේ තියෙන්නේ මේ පැත්තේ. එහෙනම් මෙතනින් එහා පැත්ත කොහොම වෙන්න ඕනද? මෙහෙම වෙන්න ඕන. මෙහෙම වෙන්න ඕන. ඔව්නේ. කොහොමද වෙන්න ඕන? හරි.
මෙන්න මෙහෙම ඇවිල්ලා කොල්ලා මෙන්න මෙතනින් මෙයා මෙන්න මේ පැත්තට හැරලා මෙන්න මෙහෙම මෙහෙම යනවා. හරිද? මේ තමයි මොන ස්පර්ශෝන්මුඛී? තිරස් ස්පර්ශෝන්මුඛය. තේරුණාද? තේරුණාද? හරි. මේ තමයි කොල්ලෝ තිරස් ස්පර්ශෝන්මුඛය. දැන් ප්‍රස්තාරය ගොඩක් දුර නම් ඉවරයි. එකෙන් මෙහාට සම්පූර්ණ කැලම ඉවරයි. හරි. එතනින් එහාට එකෙන් එහාට මොකද වෙන්නේ කියලා බලන්න. එකෙන් එහාට බලද්දී ඕන නම් මෙහෙන් පටන් ගන්න පුළුවන් මෙහෙන් පටන් ගන්න පුළුවන්. බලන්න ඕන චෙක් කරනවා. එකෙන් එහාට අනුක්‍රමණය කොහමද? ඍණයි. එකෙන් එහාට අනුක්‍රමණය නැහැ. ඍණ අනුක්‍රමණය කියන්නේ මේ අතර තියෙන්න ඕන මේ අතර. ඔල මේ අතර අඳින්න පුළුවන් මේ බා. මම මෙහෙම ඇන්දොත් අනුක්‍රමණය ධනයි. එහෙනම් අනිවාර්යෙන් අඳින්න පටන් ගන්න වෙන්නේ අපි කොහෙන්ද? මේ පැත්තේ. තේරුණා? හරි. මෙන්න මේ වෙන තමයි අඳින්න පටන් ගන්න. හරි. තේරුණාද වැඩේ? මෙන්න සම්පූර්ණ අවබෝධ ප්‍රස්තාරය ඉවරයි. හරි. දෙවල්. දැන් මෙතන අපි දන්නනේ අතාත්මක තැන කියලා. අතාත්මක තැනකින් කියන අනිවාර්යෙන් ස්පර්ශෝන්මුඛයක් තියෙනවා. ඒතකොට ස්පර්ශෝන්මුඛයෙන් අපිට ඕන උඩින් පටන් ගන්න පුළුවන්, යටින් පටන් ගන්න පුළුවන්. හරිද? තිරස් ස්පර්ශෝන්මුඛය අපි දන්නවා අනිවාර්යෙන් තිරස් එක්ක මේ පැත්තෙන් එන්න පුළුවන්, නැත්නම් මේ යටින් එන්න පුළුවන්. කොහෙද ගමන්නේ? හැබැයි දැන් අපි හිතමු මම ටිකක් දෙකම අනින්නම්. හරි. මේ අවස්ථා දෙකයි තියෙන්නේ මේකේ. මෙන්න මේ දෙක වෙන්න ඕනේ. එක්ක මේ නිල් පාටක වෙන්න ඕනේ, එක්ක මේ කළු පාටක වෙන්න. එකෙන් මෙහාට වෙන්න පුළුවන් ආකාර දෙකයි. එක්ක මේක වෙන්න ඕනේ, එක්ක මේ කළු පාටක වෙන්න. හැබැයි වැඩේ එකෙන් එහා පැත්තට අනුක්‍රමණය නැහැ. දැන් අනුක්‍රමණය ඉන්න කවුද බලන්න? මෙයාගේ ඍණයි කොල්ලා මෙයාගේ ධන. එහෙනම් ධන ගෙනාවෙන්න බෑ. තේරුණා? මම ඒකයි ඔය අවකල ප්‍රස්තාරය අනිද්දි මෙන්න මෙයා ඕනේ කිව්වේ. අනුක්‍රමණය ගැන හිතලා තමයි මෙතනින් යා තීරණ ගන්නේ මේකද මේකද කියලා. හරිද? හරි. එතකොට මේ සාමාන්‍යයෙන් අපිට දල අදහසක් තියෙනවා මේ ප්‍රස්තාරය අඳින්නේ නිකන් යම් පිළිලක් තියෙන අඳින්න පටන් ගන්න. කොහොමද? මේ තිරස් ස්පර්ශෝන්මුඛ ගා සෝරි සිරස් ස්පර්ශෝන්මුඛ පළවෙනි ගහනවා. පළවෙනි ගහන සිරස් ස්පර්ශෝන්මුඛ ගහ ගන්නවා. ඊට පස්සේ අපිට එතනින් එහාට පුළුවන් හරුම් ලක්ෂ ලකුණු කරගන්නවා. හරුම් ලක්ෂ ලකුණු කරගෙන නතිවර්තන ලක්ෂ ලකුණු කර පළවෙනි ලක්ෂණය ලකුණු කරනවා. හරුම් ලක්ෂය නතිවර්තන ලක්ෂය ලකුණු කරගන්නවා. ඊට පස්සේ අඳින්න පටන් ගන්නවා. හරුම් ලක්ෂින් අඳින්න පටන් ගන්නවා. ඊට පස්සේ තිරස් ස්පර්ශෝන්මුඛ හරියට ගහ ගන්නවා. ඒක අපිට සාමාන්‍යයෙන් අන්තිමට තිරස් ස්පර්ශෝන්මුඛ ගහගත්තා නම් එතන ඊට මොකද? x ධන හෝරින අනන්තරය යනකොටනේ තිරස් ස්පර්ශෝන්මුඛ ඕන වෙන්නේ. තිරස් ස්පර්ශෝන්මුඛ ඕන වෙන්නේ කොයි වෙලාවේද? x අනන්තරය යනකොට. අපි අනන්තයට කලින් ටික අඳ ගන්නවා පළවෙනි. මේ ඍණ 5යි ධන 1යි අතර. ඍණ 5 බෙදීම 3යි ධන 1යි අතර. මේක ඇල අනන්තයක් නේ. මෙතනින් එහාට අනන්තය යනකොට තමයි තිරස් ස්පර්ශෝන්මුඛ ඕන වෙන්නේ. මම මෙතනින් එහාට යන හිතනකොට තමයි තිරස් ස්පර්ශෝන්මුඛ ගාව ගන්නෙ. එතකන් තිරස් ස්පර්ශෝන්මුඛ ගාව ගන්නෙ. වැඩේ සංකීර්ණ කරගන්න ඕනේ ගානදී. හරි. මම හිතනවා ගාන සම්පූර්ණ තේරෙන්නේ නැති. මේක තමයි 2025 ඒනෝ පේපරේ අන්තිමට යාලා බලාපොරොත්තු වෙච්ච අවකලන ප්‍රස්තාරය. හරි.